ඉතින් මේ වීඩියෝ එක ආරම්භයේ සිට අවසානය දක්වා බලන්න. ආරම්භයේ සිට අවසාන දක්වා බලන්න කියලා කියන්නේ අපිට හොඳයි තමයි. ස්ටුඩන්ට්ස් ලා වෙන ඔයාලටත් ගොඩාක් හොඳයි. මොකද මැදින් විතරක් කඩලා අරගෙන මේක කරන්න බෑ. ඔයා ආරම්භයේ සිට අවසානය දක්වා බලලා තමයි අදහසක් කියන්න ඕනේ. ඔයා කියන්නේ මොකද්ද කියලා මේ වීඩියෝ එක අවසානය දක්වා බලලා මොකද්ද ඔයාට දැනුණ දේ, අපේ වෙනස, අපේ පරිවර්තනය, ඔයාගේ ජීවිතය තුළ ඇති වෙන පරිවර්තනය ඔයා අත්දැකලා බලන්න මොන වගේ වෙනසක් ඇති වෙන්න යනවද කියලා. ඉතින් අද උගන්වන්න යන්නේ පැටර්න් එක එදිනදා ජීවිතේ හැම තිස්සෙම අපිට අහන්න දකින්න ලැබෙන පොල්ගස් ගොඩක් තියෙනවා. පොල්ගස් ගොඩක් තියෙන මේ පාරේ. පොල්ගස් මේ පාරේ විතරක් නෙමෙයි හැමතැනම තියෙනවා. ඉතින් ඔයා ඉගෙන ගන්න ඕනේ ශ්‍රී ලංකාවේ පොල්ගස් තියෙන වගේ ඉංග්‍රීසි වලත් හැමතැනම අහන්න දකින්න ලැබෙන ප්‍රධාන වාක්‍ය රටා ටිකක් තියෙනවා. ඒ ප්‍රධාන වාක්‍ය රටා තුලින් අවශ්‍ය මේවා අපි මුලින්ම ඉගෙනගෙන ඉන්නවා ඔයාගේ සාමාන්‍ය අදහසක් ප්‍රකාශ කරන්න. ඉතින් ඒ වාක්‍ය රටාව තමයි do you have something? Do you have something to tell? ඔයාට මොන හරි කියන්න තියෙනවද? ඒක පැටර්න් එකක් කියලා ඔයා ඉගෙන ගන්න ඕන. Do you have something to tell? ඔයාට මොන හරි කියන්න තියෙනවද? Do you have something to give? ඔයාට මොන හරි දෙන්න තියෙනවද? මට කියලා දාගත්තොත් do you have something to give me? ඔයාට මට මොන හරි දෙන්න තියෙනවද? ඒකේ උත්තරේ yes, I have something to give you. ඔව් මට ඔයාට යමක් දෙන්න තියෙනවා. නැත්තම් no, I don't have something to give you. ඉතින් ඔයාගේ මොන හරි කන්න දෙයක් තියෙනවද? Do you have something to eat? ඒකේ උත්තරේ yes, I have something to eat. ඔව් මං ගාව කන්න දෙයක් තියෙනවා. දෙන්නද? Yes, I have something to eat. නැත්තම් no, I don't have something to eat. මට කන්න දෙයක් නැහැ. හරිද? I don't have something to eat. So this is our vision. මේකත් එක්ක සම්බන්ධ වෙන අපේ ළමයි ගොඩාක් කියනවා මේ ක්‍රමය අපිට දැන්ලා දෙමව්පියෝ කියනවා සර් දැන් අපේ ළමයා කතා කරන්න අරන් තියෙනවා. පියවරෙන් පියවර කතා කරන්න අරන් තියෙනවා. කතා කරන්න බැරිව හිටිය ළමයා දැන් කැඩි කැඩි ඉංග්‍රීසි කතා කරනවා. කැඩි කතා කරපු ළමයා දැන් අඩු කරගෙන තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඔයාට එකපාර ඉංග්‍රීසි කතා කරන්න බෑ. එකපාර ඉංග්‍රීසි කතා කරන්න බෑ. සම්පූර්ණ ලෙස කතා කරන්න බෑ. මුලින්ම කැඩිච්ච ඉංග්‍රීසි කතා කරන්න. කැඩිච්ච ඉංග්‍රීසි තුලින් වැරදි අඩු කරගෙන සම්පූර්ණ ඉංග්‍රීසි තුලට වාට එන්න පුළුවන්. ඉතින් එයා මොකක්ද අපි කතා කරේ? Do you have something to give? ඔයාට මොන හරි දෙන්න තියෙනවද? ඔයාගාව තියෙනවද මොන හරි බොන්න? Do you have something to drink? Yes, I have something to drink. ඔව් මං ගාව තියෙනවා මොකක් හරි ඔයාට බොන්න දෙන්න. නැත්තම් බොන්න. නැත්තම් no, I have no something to drink. මං ගාව බොන්න කිසිම දෙයක් නැහැ. හරිද? Do you have something to drink? No, I don't have something to drink. තියෙනවනේ? Yes, I have something to drink. මෙයා ගාව මොන හරි කන්න දෙයක් තියෙනවද? Does he have, has නෙමෙයි does නිසා. Does he have something to eat? ඔහු ගාව මොන හරි කන්න දෙයක් තියෙනවද? Yes, he has something to eat. නැත්තම් no, he has no something to eat. එයා ගාව මුකුත් කන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි පැටර්න් එක. ඔයාලා මේ වගේ තව ඒවා හදා ගන්න ඕන. මේ දැක්මත් එක්ක එකතු වෙන්න ඕන. Join the vision. Vision එකත් එක්ක සමන්න. Join the vision. Align with the vision. We have a journey. මේක අපේ කෝස් එකක් වගේ අපි ප්‍රධානම වාක්‍ය රටා ටික එකට එකතු කරලා ඉංග්‍රීසි කතා කරන්න අත්‍යවශ්‍යම පාඩම් ටික අපි කතා කරනවා. ඉංග්‍රීසි ගැන කිව්වොත් tenses 12යි. ඊට අමතරව මොනවද? වාක්‍ය රටා. Do you have something? ඔයාගා මොනවද තියෙන්නේ කන්න කියලා හොත්? What do you have to eat? මං ගාව පළතුරු තියෙනවා කන්න. I have fruits to eat. හරි. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? What do you have to tell? උත්තරේ කියන I have to tell a story. මට තියෙනවා කතාවක් කියන්න. I have a story to tell කියන්නත් පුළුවන්. I have a story to tell. I have a story to tell. මට කියන්න මොකුත්ම නැහැ කිව්වොත් I have nothing to tell you. මට ඔයාට කියන්න කිසිම දෙයක් නැහැ. What do you have to drink? ඔයාගා මොනවද තියෙන්නේ? බොන්න. I have cola to drink. මං ගා cola තියෙනවා බොන්න. I have cola to drink. This is a pattern. ඔයාට මොනවද මට දෙන්න තියෙන්නේ? What do you have to give me? I have a present to give.
මට තියෙනවාට දෙන්න tag I have a present to give you. Wow, this is very beautiful. Join the vision and subscribe to my channel. This is very powerful, and many students are telling us that we are speaking English and we are stable now. We are happy to join the vision and subscribe to this channel, and you are welcome to this channel again. And now I'm going to wind up. Bye bye. Thank you very much for enjoying the video.